දන්නවා ඔබ ප්‍රබුද්ධසට මාර ලව් කියලා. හැබැයි පොඩ්ඩක් හිතපන්කෝ. උඹට ප්‍රබුද්ධසගේ හුළඟක්වත් වදින ගානට ලං වෙන්න පුළුවන් වුණාද? ආයිබෝන්. දුනීෂගේ මේ දවස්වල වැඩ කටයුතු කොහොමද? දුනීෂ කියන්නේ පොඩ්ඩක් විසි කැරක්ටර් එකක්. මේ දවස්වල බිස්නස් කටයුතුත් එක්ක ගොඩක් විසි වෙලා ඉන්නවා. ඒත් එක්කම ස්ටඩි කරනවා. එතකොට ට්‍රෙඩ් ඩ්‍රාමාස් දෙකක් කරනවා. මූවි එකක් ෂූට් කරනවා මේ දවස්වල. ඒවත් එක්ක ඉතින් ඉන්නවා. බිස්නස් කිව්වේ මොනවද? මම ක්ලෝතින් බ්‍රෑන්ඩ් දෙකක් කරනවා. එකක් හස්බන්ඩ් එක්ක එකතු වෙලා කරන්නේ. ඒක පල්ස් ඇක්ටිව්. එතකොට අනිත් එක මගේ නමෙන් කරන්නේ දුනි. එතකොට ඇක්ටිං කියන්නේ ඔයාගේ මේන් සබ්ජෙක්ට් එක නෙවෙයිද? ඇක්ටිං කියන්නේ මේන් සබ්ජෙක්ට් එක නෙමෙයි. හැබැයි මං හැමදේම එක හා සමානව බැලන්ස් කරගෙන කරනවා. අධ්‍යාපන කටයුතු මොනවද? මම ෆාමකොලොජි කරන්නේ. බෙහෙත් සම්බන්ධයෙන් තමයි අධ්‍යාපනය ලබන්නේ. ඔව්. ඒ ශේෂ්ත්‍රයට ඇයි සම්බන්ධ වෙන්න හිතුවේ? පොඩි කාලේ ඉඳන් ටාගට් එකක් තිබ්බා කියන්නේ චූටි කාලේ ඉඳන්ම කවුද වෙන්න ආස කියලා කවුරු හරි අහුවාම කියන එකම උත්තරේ තමයි මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන. මට ડોක්ටර් කෙනෙක් වෙන්න ඕන කියලා. ඉතින් A levels කරද්දී එක පොයින්ට් එකක් එනවා මට ડોක්ටර් කෙනෙක් වෙන්න බැහැයි කියන තැනට මම එනවා. ඒක සිද්ධියක් හින්දා. ඒ හින්දා මම ડોක්ටර් කෙනෙක් වෙන්නේ නැහැ. ඒ වුණාට මම මේ පාත් එක අතාරින්නේ නැහැ. මම හිතනවා මං දැන් ඉගෙනගත්ත දේවල් වලින් මොනවෙන්ද ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනකොට මම තෝරගන්නවා මම ෆාමසිස්ට් කෙනෙක් වෙන්න ඕනි කියලා. දැන් මම ෆාමසිස්ට් කෙනෙක්. ඒත් එක්කම ඉස්සරහට තව මම ෆාමකොලොජි තව ඉදිරියටත් ස්ටඩිස් කරනවා. ඔයාගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු මොනවද? පෞද්ගලික ජීවිතේ හරි ස්වීට්. අපේ ගෙදරත් එක්ක ඉන්න තමයි මම වැඩිපුරම කැමති. අම්මා තාත්තා ආච්චි එතකොට හස්බන්ඩ් කට්ටියත් එක්ක ඉන්නකොට හරි විනෝදයි. ඉතින් මං එයාලත් එක්ක ඉන්න විනාඩි 5ට තමා විනාඩි 5ක් හරි හම්බ වෙනවා නම් එයාලත් එක්ක ඉන්න මං ඒ විනාඩි 5ට තමා ජීවිතය ගොඩක්ම කැමති. රංගන ජීවිතයට හස්බන්ඩ්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද? ඒක නම් කියන්න බැරි තරම්. මොකද ඇත්තටම කිසිම වදයක් නෑ. මගේ දේවල් වලට සෑහෙන්න සපෝට් කරනවා. මට හරි ආදරේ. මොනා හරි ඒ කියන්නේ මම කිව්වේ නැති වුණත් එයා අහනවා. බබා මොනවද වෙන්න ඕනේ? බබා මොනවද කරන්න ඕනේ? ඉතින් එයා හරි ලවින් කැරක්ටර් එකක්. ගොඩක් ආදරේ ඉතින් මං එයාට. මාස්ටර් සර් චනුදි කියන්නේ මොන වගේ කැරක්ටර් එකක්ද? චනුදිගේ කැරක්ටර් එකෙන් ඩ්‍රාමා එකට ලොකු ඉම්පැක්ට් එකක් තියෙනවද? තියෙයි ඉස්සරහට. අපි ඒක කියන්නේ නැතුයි මොකද ප්‍රේක්ෂකයාට කුතුහලයේ තියෙන තරමටම තමා අපේ ටෙලිඩ්‍රාමා එක ලස්සන කොහොමද කියලා යාළුවට දැනෙන්නේ. ගෙදරින් විශේෂයෙන්ම අම්මගෙන් ලැබෙන සහයෝගය මොන වගේද? ඇත්තටම මගේ ජීවිතේ දුනීෂ කියන ජීවිතේ මගේ අම්මා තමා මේන් කැරක්ටර් එක. ඇත්තටම අම්මා නිසා තමා අද මං මේ ශේෂ්ත්‍රයට එන්නේ සහ මෙතන ඉන්නේ. අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. මොකද අම්මගේ ආසාවක් තමා ඇක්ටිං. ඉතින් එයා ඒ දේ මගෙන් තමා දැන් දකින්නේ. මොකද එයාට කරගන්න බැරි වෙච්ච දේ චූටි කාලේ ඉඳන් මාව මේ දේවල් වලට පුරුදු කරලා මේ ශේෂ්ත්‍රයේ ඉස්සරහට යවලා මෙතෙන්ට මාව ගෙනල්ලා තියෙන්නේ මගේ අම්මා. ඉතින් එයාගේ හීනයක් තමයි මේක. ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් ලැබෙන සහයෝගය මොන වගේද? ප්‍රවීණ රංගන ශිල්පීන්ගෙන් හම්බෙන සපෝට් එක මේ මාස්ටර් සර් ඇතුලේ ඇත්තටම ඒක ලොකු අත්දැකීමක් සහ ජීවිතේට ලොකු වටිනාකමක් එකතු කරන දෙයක්. මොකද එයාලගෙන් අපිට ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. හැරෙන බලන ඩයලොග් ඩෙලිවරි එකේ ඉඳන් හැමදේම මොනවා හරි අඩුපාඩුවක් තියෙනවනේ එයාලා කියනවා නංගි මල්ලි මේක මෙහෙම වුණොත් හොඳයි නේද? මේක මෙහෙම කරලා බලන්නකෝ ඊට වැඩිය හොඳ වෙයි. ඒ වගේ දේවල් අපිව අර ෂාප් කරන්න අපිව පොලිෂ් කරන්න එයාලා දේවල් අපේ ජීවිතේට එකතු කරනවා. ඉතින් ඒවා ලොකු අත්දැකීමක්. ඒවත් අරගෙන මාස්ටර්ද ඉස්සරහට යනවා. විශ්ව කොඩිකාර ඔයාගේ ඇත්තටම ක්‍රෂ් එකක් නේද? ඇත්තටම ඔව්. මං මාස්ටර්ස් ටෙලිඩ්‍රාමා එකේදී තමා විශ්වායව ලයිව් හම්බෙන්නේ ලයිව් කතා කරන්නේ. මම මුලින්ම දැක්ක ගමන්ම කිව්වේ අනේ අයියේ මං චූටි කාලේ මගේ ක්‍රෂ් එක ඔයා
මං ඇතර මාරුම ආසාාවෙන් බැලුවේ මෙන්න මේ කතාව කියලා ඒක බැලුහාම එයා ඇඩ් කරපු පළවෙනි ඩ්‍රාම එක. ඉතින් මට මාර සතුටුයි. ඒ කියන්නේ ඇත්තටම එතන ඒ ඩ්‍රාම එකේ මං ක්‍රෂ් වුණා. එයාට විශ්ව කොඩිකාර කියන කැරක්ටර් එකට මම ක්‍රෂ් වුණේ ඒ කැරක්ටර් එකෙන්, ඒ ඩ්‍රාම එකේ කැරක්ටර් එකෙන්. ඉතින් ඒක එයාගේ පළවෙනි ඩ්‍රාම එක කියලා දැනගත්තාම ආපු සතුට කියන්න බෑ. ඒත් එකම කියන්න ඕනේ දැන් චූටි කාලේ. ඇත්තටම මං හිතන්නේ මම 8 වසරේ විතර. ඒ කාලේ මගේ හිතට ආපු ක්‍රෂ් එකත් එක්ක මට ඇක්ට් කරන්න තියනවා කියන එක ලොකු දෙයක්. මම ඉතින් හිතුවේම නෑ එහෙම හම්බේ කියලා. හම්බුණා ඉතින්. ඔයාගේ A-level කාලේ සිදුවුණු රසවත් සිදුවීම් නැද්ද? ගොඩක් ඒවා තියෙනවා. මොකද A-level කාලේ ඉස්කෝලේ ගත්තාම ටියුෂන් නෙමෙයි ඉස්කෝලේ ගත්තාම ඇත්තරම ඉස්කෝලේ දාලා යන්න බැරිකමට මම O-level කළේ ඉංග්‍රීසි මීඩියම්. හැබැයි මගේ ඉස්කෝලේ A-levels තිබ්බේ නැහැ ඉංග්‍රීසි මීඩියම් වලින්. මට ඕන තරම් chance එක තිබ්බා ඉංග්‍රීසි මීඩියම් වලට ඇප්ලයි කරලා වෙන ස්කූල් එකක් ඉල්ලන්න. හැබැයි මම එහෙම කළේ නැහැ. මට මේ ඉස්කෝලේ ඉන්න ඕනේ හින්දා මම හැබැයි දැන් හිතනවා කරපු මෝඩකමක් කියලා. ඒ වුණාට කමක් නැහැ. ඒකත් එක්ස්පීරියන්ස් එකක් ජීවිතේට. ඉංග්‍රීසි මීඩියම් වලින් සිංහල මීඩියම් කළා බයොලොජි. ඇත්තටම වචන කිසිම දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඉතින් හැමදාම ටියුෂන් එකේ සහ ක්ලාස් එකේ දැන් මං යන්නේ සිංහල මීඩියම්. මං සිංහල වචන දන්නේ නැහැ. ඉතින් අනිත් ළමයි ඔක්කොම ලියනවා, උත්තර දෙනවා. මම දන්නේ නැහැ. ඉතින් හැම වෙලේම දැන් O level වලදී ඉස්සරහා ඉඳගන්නේ A levels වලදී පිටිපස්සේ ඉඳගන්නේ. මොකද ටීචර් ප්‍රශ්න අහයි කියලා බයයි. මම දන්නේ නැහැ උත්තර දෙන්න. මම සිංහල වචන දන්නේ නැහැ. දැන් පඬිතුකමට ඉස්කෝලේ ඕන හින්දා තමයි සිංහල මීඩියම් තෝරගත්තේ. ඉතින් ඒකෙන් ලොකු ප්‍රශ්න වල ගොඩකට මුහුණ දුන්නා. ගොඩක් පාඩම් කරන්න වුණා. මොකද සිංහල වචන කිසිම දෙයක් දන්නේ නැහැ. ඉංග්‍රීසි මීඩියම් කරලා එකපාරට සිංහල මීඩියම් වලට මාරු වුණාම අන්තිමට ඉතින් ඉංග්‍රීසියෙනුත් බයොලොජි පුළුවන් වුණා. සිංහලෙනුත් බයොලොජි පුළුවන් වුණා. ක්ලාස් එකේදී වෙච්ච දෙයක් තමයි දැන් මම දන්නේ නැති හින්දා මං අන්තිම පේලියේ වාඩි වුණාම සර්ට මිස්ටර් හැමදාම මාව නෝට්. ඉතින් අනේ අර ළමයිගෙන් අහන්න ප්‍රශ්න හැමදාම මගෙන් අහනවා. මේ මාස්ටර් සර් එක ඇතුලේ තිබ්බා එහෙම වෙච්ච සීන් එකක්. මම වෙන ලෝකෙක ඉන්නවා. හුණු ගූරෙන් ගහනවා. එහෙම සීන් එකක් මාස්ටර් සර් එකෙත් තිබ්බා මම දැක්කා. මට ඒකෙදි ටක් ගාලා මතක් වුණා මම හැමදාම වාඩි වුණාම කල්පනා කරන්නේ මගෙන් ප්‍රශ්නයක් ආයි දන්නේ මම වෙන ලෝකෙක ඉන්නේ අර බයෙන් ඉන්නේ. එහෙම ඉඳලා එක දවසක් මාව නෝට් වෙලා සර් කරපු වැඩේ හුණු කූරෙන් ගැහුවා. හරියටම නළලට වැදුනේ. එහෙමම සීන් එකක් මාස්ටර් සර් එකේ තිබ්බා. ඉතින් මට හරි ආසයි. මොකද මගේ අතීතේ පාස්ට් එකේ තිබ්බ දෙයක් මේ කතාවෙත් තිබ්බා. ඒ වගේ දේවල් ඉතින් තියෙනවා. ස්වීට් මෙමරිස්. මාස්ටර් සර් අධ්‍යක්ෂක ගැන මොකද හිතෙන්නේ? අරුණ අයියා. ඇත්තටම අරුණ අයියත් එක්ක වැඩක් කරන්න සෑහෙන කාලෙක ඉඳලා අරුණ අයියා මට කතා කරනවා. එතකොට මම එක්කෝ ස්ටඩි කරනවා. එහෙම නැත්නම් වෙන වැඩක්. එහෙම නැත්නම් කොළඹ වල නැහැ. එහෙම ගොඩාක් ඉන්න. ඇත්තටම අරුණ අයියයි මායි එකට වැඩ කරන්න ගොඩක් සැරයක් මිස් වුණා. හැබැයි මාස්ටර් සර් එකෙන් අරුණ අයියාගේ වැඩකට මම ඕකේ වුණා. ඉතින් මාස්ටර් සර් එකේ චනුදි කැරක්ටර් එක දුන්නට අරුණ අයියාට සහ හිරු එකට ඇත්තටම ගොඩාක් thank you. මොකද මං හරි ආසාවෙන් කරන්නේ මගේ ජීවිතයේ ආසම කාලේ තමයි ඉස්කෝලේ කාලේ. ඉතින් ආයෙත් මට A levels කරන්න හම්බුණා මාස්ටර් සර් හින්දා. අවුරුදු කුමරියට කී පාරක් සහභාගී වෙලා තියෙනවද? අවුරුදු කුමාරී. ඒක මගේ ආසාවක්. ඒක මගේ ආසාවකට වැඩිය මගේ ආසාවක්. මං හරි ආසයි මේ ඇත්තටම අවුරුදු කුමාරී දැන් channel වල පැත්තකින් තිබ්බොත් අවුරුදු කුමාරීට නම් ගිහිල්ලා ඉතින් මං ගණන් කරලා නැහැ. එච්චර ගොඩාක් සැරයක් ගිහිල්ලා තියෙනවා අවුරුදු කුමාරී. ඒ වගේම ඉතින් ගියපු එහෙකින් දෙහෙකින් ඇරෙන්න හැම එකකින්ම දිනලක් තියෙනවා. channel වල ගත්තොත් එකම channel එකේ 3 පාරක් අවුරුදු කුමාරී ගිහිල්ලා අන්තිමට මට තුන්වෙනි ස්ථානය හම්බ වෙනවා. මං එතනින් ඉතින් අවුරුදු කුමාරී යන එක නවත්තනවා. ඒ කියන්නේ අවුරුදු කාලෙට චනුදි ගොඩක් බිසි. එහෙම එකක් තියෙනවා ඉතින් මේ දවස් ටිකේ.
අවසාන වශයෙන් ප්‍රේක්ෂකයන්ට මාස්ටර් සර් ගැන මොනවද කියන්න තියෙන්නේ? ඉතින් මුල ඉඳන් අගටම මාස්ටර් සර් බලන්න මේක හරිම ආදර්ශමත් කතාවක් හිරු TV YouTube නාලිකාවෙන් සහ රාත්‍රී 9ට සතියේ දවස්වල රාත්‍රී 9ට හිරු TV තුලින් මාස්ටර් සර් බලන්න. හායි මම දුනීෂා. එතකොට මාස්ටර් සර් එකේ චනුදි. ඉතින් මේ චනුදිගේ කැරක්ටර් එක වගේම තවත් කැරක්ටර්ස් මේ ටෙලිඩ්‍රාමාස් වල තියෙන කැරක්ටර්ස් ගැන දැනගන්න කැමති නම් ඔයාලා එකතු වෙන්න ඕනේ රාජ TV වෙබ් එකට වගේම රාජ TV YouTube channel එකට. ඉතින් එකතු වෙලා අපි ගැන විස්තර හොයාගන්න.